Hello guys, ini ada gini atau sponsor unboxing video. Ada unbox කරන්න මේ බෝය මම කිව්වේ කියන mic එක. ඉතින් මේකේ ගත්තේ මම කැමරා එකේ මේකේ price එක ගැන වීඩියෝ එක අන්තිමට කියන වීඩියෝ එක අන්තිමට රැඳිලා ඉන්නේ කියලා මතක් කරගන්න. පේන වැඩි කෙනෙක් වීඩියෝ එකට. ඉතින් guys අපි මේ mic එක ගත්තා බලා ගන්න පුළුවන්. ඉස්සරහින් මෙන්න මෙතන අපි view කියලා ගහලා තියෙනවා. ඊට යටින් තියෙනවා ultra compact 2.4 GHz dual channel wireless microphone system කියලා. ඊට එහා පැත්තේ බලන්න පුළුවන් බෝවෙලාගේ logo එක. අපේ mic එකේ product එක බලන්න පුළුවන් මෙතන ගහලා තියෙනවා Rodet winner 2023 කියලා. ඊට යටින් තියෙනවා designing about 2023 කියලා. ඉතින් box එකේ එහා පැත්තට ගියොත් මේ පැත්තේ මේ mic එක දාන් ඉන්න pitch එක බලා ගන්න පුළුවන්. ඉතින් පිටිපස්ස පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් languages 6කින් මේ mic එක ගැන විස්තර වගේක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ඉංග්‍රීසි එක කියවලා බලමු මොනවද මේකේ විස්තර කියලා. ඉතින් මුලින්ම බලාගන්න පුළුවන් ultra compact and portable කියලා. ඊට පස්සේ තියෙනවා automatic pairing and plug and play කියලා. ඊට පස්සේ ආයේ තියෙනවා charging via RX use USB-C port for your device is available when in use කියලා. ඊට පස්සේ යටම තියෙනවා අන්තිමට බලාගන්න පුළුවන් ideal for live streaming vlogging mobile journalism and more කියලා බලාගන්න පුළුවන්. දැන් අපි අපේ box එකේ එහා පැත්තට ගිහින් බලමු. ඊට පස්සේ එතනින් උඩින්ම බලා ගන්න පුළුවන් omnidirectional polar pattern කියලා බලා ගන්න පුළුවන්. යටේ තියෙනවා ඊට පස්සේ 50mm wireless transmitter. ඒ කියන්නේ මේක මීටර 50ක් දුරට ඕගොල්ලන්ට මේ mic එක අරන් ගිහින් use කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ යට බලාගන්න පුළුවන් noise cancellation කියලා. යටින් අපිට බලාගන්න පුළුවන් speaker play with RX plugged කියලා. ඉතින් box එකේ උඩ පැත්තට ගියොත් අපිට බලාගන්න පුළුවන් මෙතනින් 2 years warranty කියලා ගහලා තියෙනවා බලාගන්න පුළුවන්. ඊට පස්සේ බෝවෙලාගේ social media platforms වල link බලාගන්න පුළුවන්. ඊට එහා පැත්තේ QR code එකක් තියෙනවා. දැන් අපි මේක unbox කරගෙන බලමු. So instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta. ඔයගොල්ලෝ බලාගන්න පුළුවන් මේ mic එක ගොඩක්ම හොඳට pack කරලා තිනවා. මේ box එක open කරගත්ත පස්සේ අපිට තව box එකක් බලා ගන්න පුළුවන්. මේ පළවෙනි box එක අපි පැත්තකින් තියාගමු. දැන් දෙවෙනි box එක unbox කරගමු. මේක unbox කරගත්ත බලාගෙන මුලින්ම බ්ලා බ්ලා කොලයක් තියෙනවා. ඉතින් අපි බ්ලා බ්ලා කොලේ පොඩ්ඩකට පැත්තකින් තියාගමු. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලලා අපි ඒක බලමු. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ බෝයා mic එක. මෙන්න මේ වගේ කේස් එකක් ඇතුලේ තමයි අපේ mic එක එන්නේ. මේකේ කේසින් එක වුණත් උනට බලන්න ගොඩක් quality look එක බලා ගන්න පුළුවන්. දැන් අපි මේක පැත්තකින් තියාගමු. තුරු ටික මොනවාද බලන්න box එක ඇතුලේ. තා මොනවාද කැලි දෙකක් බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ තව යට කැලලක් තියෙනවා මේ box එකේ. ඒකත් අපි open කරගමු.
ඒ කෑල්ල ඕපන් කරගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මේකේ මයික් එකේ වොරන්ටි කාඩ් එකක් තියෙනවා. දැන් අපි වොරන්ටි කාඩ් එක පැත්තේ ඉඳන් ඊළඟ තියෙන මොකක්ද කියලා අපිට ඊළඟට බලන්න පුළුවන්. මේ මයික් එකේ වින්ඩ්ෂීල්ඩ් දෙක අපේ මයික් දෙකට වින්ඩ්ෂීල්ඩ් පාට දෙකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් අපේ මයික් එකේ type C charging cable එක. ඔයගලන්ට මෙන්න මේ විදිහට මේක charge එක plug කරගන්න පුළුවන්. ඔයගලන්ගේ mic එකට අපි දැන් මේක පැත්තකින් තියලා අපේ windshield එක open කරගෙන බලමු. ඉතින් මෙන්න මේ වගේ ලස්සන අපිට windshield දෙකක් බලා ගන්න පුළුවන්. බලන්න මේකේ colours දෙකකින් එකක් පාට එකක් තියෙනවා. අනිත් එක අලුයි සුදුයි windshield එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි අපේ bla bla කොලේ කියලා බලමු. ඉතින් bla bla කොලේ ඉස්සරහින් බලන්න ඔය mic කියලා ගන්න අපිට mic මේ දෙකක් පිටියටින් බලන්න quick smart guide කියලා. මේක ඕපන් කරගත්තට පස්සේ පළවෙනිට බලා ගන්න පුළුවන් අපේ මයික් එක ගැන විස්තර ටික. මේ අපේ මයික් එක මෙන්න මෙතනින් තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මයික් එකේ බටන් එක තප්පර 3 ප්‍රෙස් කරන් හිටියම අපිට on off කරගන්න පුළුවන් කියලා තියෙනවා. on කරලා තව එකපාරක් ඉබුවාම අපේ මයික් එක mute unmute කරගන්න පුළුවන්. ඒ දෙපාරක් එකපාරේ ඉබුවොත් noise cancellation mode එකට වැටෙනවා. ඊට යටින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ transmitter එකේ picture දෙකක් iOS lighting port එකයි USB-C port එකයි තියෙන්නේ. මම ගාව තියෙන USB-C transmitter එක ඊපස්සේ අපිට බලා ගන්න පුළුවන් අව්‍යා කියලා එකක් එතනින් පෙන්නලා තියෙනවා. මෙන්න මේ කැලිබර් මැග්නට් කියලා. අපි ෂර්ට් එකට මේක හයි කරගත්තට පස්සේ තියෙන දේ පික්චර් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ මයික් එකට හම්බෙන වින්ඩ්ෂීල්ඩ් වර්ග 6 මට දී හම්බුනේ උඩම තියෙන වින්ඩ්ෂීල්ඩ් දෙක තමයි මට මගේ මයික් එකට හම්බුනේ. ඊට තියෙන වින්ඩ්ෂීල්ඩ් එකත් එක දැම්මම කොයි වගේ දෙන්නේ කියලා. මෙතන මේක අපේ ෂර්ට් එකට හයි කර මැග්නට් එකෙන් හයි කරගන්න විදිහ පෙන්නලා තියෙනවා. එයා පැත්තේ QR code දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක පැත්තකින් දීලා අපේ ඊළඟට තියෙන්නේ unbox කරගන්න. ඔයගොල්ලෝ මෙච්චර බලන් හිටියු මයික් එක. මයික් එක මේකගේ ගොඩක් quality look එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ මයික් එකේ. මෙතනින් ඔයගොල්ලෝ බලන්න charging port එක ඉස්සරහින් charging indicator එක බලා ගන්න පුළුවන්. දැන් මේක open කරගමු. මේ box එක ගැන කියන ගොඩම හයිය box එකක්. වැටුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති. මේ විදිහට තමයි mic එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක open කරගත්තාට පස්සේ මෙතනින් බලා ගන්න අපේ transmitter එක මැදින් දෙපැත්තෙන් අපේ mic දෙක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගලන්ට phone එකට ගහලා මෙන්න මෙතනින් ඕන ඔයගලගේ phone එක charge කරගන්නත් පුළුවන්. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් magnet වලින් ඇවිල්ලා තියෙන්නේ. බලන්න ලං කරපු ගමන් මේක ඇතුළට ඇදිලා යනවා.
බොක්ස් එකේ උඩ බලා ගන්න පුළුවන් අපිට මොකක් හරි දාගෙන යන්න අපිට කැමති නම් මෙන්න මේ වින්ඩ්ෂීල්ඩ් එකත් මෙන්න මේ විදිහට දාගෙන යන්න පුළුවන්. අපිට මයික් එක හරියට නම් බලමු කොයි වගේද කියලා. මයික් එක ගැන කියනවා ගොඩක් ක්වොලිටි ලුක් එක බලමු මේ මයික් එක මෙතන ඉස්සරහින් බලමු බෝයා කියලා. ඊට උඩ පාවර් බටන් එක ඊට උඩ ලයිට් එකක් තියෙනවා. ඉතින් උඩින්ම බලමු මයික් ඊට පස්සේ ක්ලිප් එකක් තියෙනවා බලමු ෂර්ට් එකට ගහන්න. ඒ ක්ලිප් එක ඕනනම් මැග්නටික් වලින් ඔයගලන්ට හයි කරගන්න පුළුවන් ෂර්ට් එකට. ඉතින් මේ මයික් එක ඔයගලන්ට මේ බොක්ස් එක ඇතුලේ තියෙද්දිම charge කරගන්න පුළුවන්. මේ බොක්ස් එක charge කරන්න ඕනේ වෙලාවට විතරයි ඔයගලන්ට මේක කරන්ට් එකට ප්ලග් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේක පවර් බැංක් එකකින් වගේ charge කරගන්න පුළුවන්. ඉතින් මේ මයික් එක charge වෙන්න ස්ටික් එකක් බලා ගන්න පුළුවන්. ඒ ස්ටික් අයින් කරමු. එතකොට මේක charge වෙන්න ගන්නවා. එතකොට තමයි මේක charge වෙන්නේ. ඒ ස්ටික් එක තියෙද්දි charge වෙන්නේ නැහැ. අපි දාපු ගමන් ඔන්නට බලා ගන්න පුළුවන් මේක charge වෙන්න ගන්නවා. red light එකක් indicate වෙවි. ඒක ඔටෝ පිට් බොක්ස් එකෙන් එළියට ගත්ත ගමන් ඔටෝ on වෙනවා බලා ගන්න පුළුවන්. ස්ටික් එක ගලව ගත්තට පස්සේ ඉතින් මෙතනින් ඔයාලා charge එක indicate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අපි ස්ටික් එක ගලව ගමු. ඒකත් charge වෙන්න තියන්න. ඔයගලන්ට මගේ වීඩියෝස් වල අද ඉඳන් බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ මයික් එකේ ක්වොලිටි එකෙන් තමයි අද ඉඳන් මම වීඩියෝස් වල සවුන්ඩ් රෙකෝඩ් කරන්නේ. අද ඉඳන් ඔයගලන්ට මෙච්චර කල් අහන්න ඕන සද්ද කිසි එකක් අහන්න වෙන්නේ නැහැ. ගොඩක්ම හොඳ ක්වොලිටි ලුක් එකක් මේ මයික් එකේ බලා ගන්න පුළුවන් නිසා. ඉතින් මේ මයික් එකේ බැටරි ලයිෆ් එක ගැන කිව්වොත් ඔයගලන්ට මේ මයික් එක charge එකකින් පැය 5ක් ඔයගලන්ට මේ මයික් එක යූස් කරගන්න පුළුවන්. ඔයගලන්ට මේ බොක්ස් එකට දාලා charge කර ඔයගලන්ට පැය 15ක් යූස් කරගන්න පුළුවන්. පැය 15ක් යූස් කරලා බැටරි බැස්සට පස්සේ තමයි ඔයගලන්ගේ බොක්ස් එක charge කරගන්න තියෙන්නේ. මේ පැත්තේ යටින් බලා ගන්න පුළුවන් මොඩල් ඔමික් CC කියලා බලා ගන්න පුළුවන්. බැටරි කියලා තියෙනවා මිලිඇම්පියර් 300ක් කියලා තියෙන. ඊට එකම එකක් දාලා 3.7 වෝල්ට් කියලා තියෙනවා. ආයෙකම එකක් දාලා 1.11 වෝල්ට් කියලා තියෙනවා. ඊට පස්සේ ඉන්පුට් කියලා තියෙන එතන 5 වෝල්ට් 1 ඇම්පියර් කියලා තියෙනවා. ඉතින් යටින්ම බලා ගන්න පුළුවන් මේඩ් ඉන් චයිනා කියලා ගහලා. දැන් මෙච්චර කතා කරේ මගේ හෙඩ්සෙට් එකේ මයික් එකෙන්. දැන් අපි මේ මයික් එකට ස්විච් වෙලා බලමු මේ මයික් එකේ කොච්චර ක්වොලිටියක් තියෙනවද කියලා. මේ මයික් එකත් එක්ක බලද්දී හරි guys, ඉතින් දැන් ඔයගලන්ට ඇහෙන්නේ මගේ බෝයා ඔමික් U කියන අලුත් මයික් එකේ සවුන්ඩ් එකෙන්. ඔයගලන්ට ගොඩක් හොඳට තේරෙනවා ඇති මගේ කලින් මයික් එක වෙනසයි මයික් එකේ වෙනසයි. ඔයගොල්ලෝ බලන්න මේක කනෙක්ට් වුණාට පස්සේ අපේ ට්‍රාන්ස්මීටර් එකට බ්ලූ පාට ලයිට් එක ඉන්ඩිකේට් වෙන්නේ නැතුව එක දිගටපත් වෙලා තියෙනවා. මේක ඩිස්කනෙක්ට් වෙලා තිබ්බම මේක ඉන්ඩිකේට් පත් වෙන්නේ. මේක එකපාරක් කෙරුවට පස්සේ ඔයගොල්ලන්ට මේක කරගන්න පුළුවන්. ආයෙත් බලන්න කරගන්න පුළුවන්. දැන් අපි මේකේ ඉන්ස්ටලේෂන් මොඩ් එකට දාලා ඒකට ඔයගොල්ලෝ බටන් එක දෙපාරක් ප්‍රෙස් කරගන්න. ඒතකොට ඉලෙක්ට්‍රික් වල පාට වෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ සවුන්ඩ් එක ඇහෙනවා වගේ මයික් එකේ noise cancellation මොඩ් එකෙන්. ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් මොනවද මයික් එකේ සවුන්ඩ් එකයි මයික් එකේ noise cancellation මොඩ් එකට දැම්මම තියෙන සවුන්ඩ් එකයි. Hello guys, ඉතින් දැන් මම ඉන්නේ
මම මේ මයික් එකත් අරගෙන මම දැන් එලියට ආවා. ඉතින් දැන් අපි බලමු එළිය ශබ්ද පොඩ්කාස්ට් කොහොමද එන්නේ කියලා. මේ සවුන්ඩ් එකත් එක්ක කම්පෙයාර් වෙලා. ඉතින් ඕගලන්ට ඇහෙන්නේ ඉතින් මං අවුට්රෝ කරපු වීඩියෝ එකේ ඇහිච්ච සද්දේ. ඉතින් මේ දැන් මං වොයිස් කරන්නෙත් මේ මගේ අලුත් මයික් එකෙන්. ඒගොල්ලන්ට අද ඉඳන් බලා ගන්න පුළුවන් මේ මයික් එකෙන් කරන වීඩියෝස්. ඉතින් ඔයගලන්ට මේකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් ඔයගලන්ට මේ මයික් එක කැමරා එක 28500කට ගන්න පුළුවන්. ඉතින් මම මේ මයික් බයි කරන කැමරා එකේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ එතනින් ගිහින් පර්චේස් කරලා ගන්න. මේ වීඩියෝ හොඳයි නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා වීඩියෝ එක like එකක් දාගෙන යන්න. ඉතින් ඒ විතර නෙමෙයි මොන හරි ඔයගලන්ට දැනගන්න තියෙනවා නම් පල්ලෙහා comment එකක් දාගෙන යන්න. ඉතින් අදට වීඩියෝ කරා ජය වේවා.